කිසිවිටයි. ශුද්ධාත්ම ආගමන මංගල මහෝත්සවයේ සමීප පෙරමග සූදානම්වල අද 8 වන දිනයටයි අපි පාතවා සිටින්නේ. අපි ඊ දවසේදී අපි ඇතුල් වුණා බැටළු පෝතකයන්ගේ මංගල උලෙල සහ දිව්‍ය සත්ප්‍රසාදීය සමිදානන්දයා. සැබවින්ම ස්වර්ග රාජ්‍යයේ මහා මංගල භෝජනේ పూర్ව රසය විඳින්නට අපට උන්වහන්සේම තිලින කරපු ඒ භෝජනයයි දිව්‍ය පූජාව තුළ දිව්‍ය සත්ප්‍රසාදීය සමිදානන් වහන්සේව ලබා ගැනීම. ඉතින් අද දවස පුළ ඔබට කෙතරම් පුළුවන් වුණාද දිව්‍ය පූජාව තුළ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේව ලබා ගන්නට? ඒ ලබා ගැනීම තුළ උන්වහන්සේ සමග උන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටින්නට. සැබවින්ම ඒ අත්දැකීම අති උත්කෘෂ්ඨ වෙනවා නොඅනුමානයි. ඉතින් අද 8 වෙනි දවසේදී අපි ශුද්ධාත්මයන් වහන්සේ සමග මේ දවසට පිවිසෙන්නට යනවා. අද දවසේ අපගේ තේමාව භාග්‍යවන්ත අම්මා, විශ්වාසවන්ත, නිර්මල, මනාලිය හා සුදු ස්වභාවයේ අම්මා. සැබවින්ම එතුමියගේ නිර්මලත්වය, එතුමියගේ පිළිතුරු දීම පිළිබඳව ශුද්ධාත්මයන් වහන්සේ සමග අද අපි ඇතුල් වෙන්නට යනවා. සැබවින්ම භාග්‍යවන්ත මෑණියන්ගේ මේ භාග්‍යවන්ත භවයේ රහස තිබෙන්නේ එතුමිය මුළු මොනින්ම දේව වරප්‍රසාදයෙන් පරිපූර්ණ වූ නිසාමයි. අපට පෙනෙනවා ඒ යුගය ගැලවීම ඉතිහාසයේදී ගැලවුම්කාරයාගේ මෑණියන් වන්නට එවක හිටපු කන්‍යාවිය ස්ත්‍රීන් මොන තරම් නම් පෙරම් පුරන්නට ඇද්ද? නමුත් ඒ අවස්ථාව, ඒ වරම, ඒ භාග්‍ය උදා වුණේ භාග්‍යවන්ත අම්මටයි. සැබවින්ම ඒ මහා භාග්‍ය ඉදිරිපිට ක්‍රිස්තුස් වහන්සේව එතුමිය ශාරීරිකව දරා ගන්නට පෙර එතුමිය උන්වහන්සේව ඇදහිල්ලෙන් දරාගත්තා, බාරගත්තා. ඒ විශ්වාසයේ ප්‍රතිචාරය ඉදිරිපිට එතුමිය තව තවත් භාග්‍යවන්ත බවින් පරිපූර්ණ වුණා. අපිට පැහැදිලි මේ අත්දැකීම පිළිබඳව සුදු අගෝස්තීනු මුනිතුමන් මෙලෙස පවසනවා. ගාබ්‍රියෙල් දේවදූතයා එතුමියට මංගලම් කී මොහොතේ එතුමිය දැක් වූ පූර්ණ එකඟතාවය, කීකරුකම, අවනත භාවය, එහි කීම මුළු මිනිස් සංහතියම ආශිර්වාදයක් වුණු බව ඊට පැහැදිලි. එතුමියගේ මංගල උදාන ගීතයෙන් ගාබ්‍රියෙල් දේවදූතයා ඉදිරිපිට අවනත වූ එතුමිය උදම්මනනවා. ඒ මහා උදාන වාක්‍ය ඇතුළේ එතුමිය කියනවා, මෙතෙන් පටන් සියලු පරම්පරා මට භාග්‍යවන්තියයි කියනු ඇත. ඒ තා සැබවින්ම සත්‍යයක් බවට අද මේ යුගයේ අපත් එතුමියගේ භාග්‍යවන්තකම ගැන උදම් මනනවා. එතුමිය එදා දුන්නේ මහා ප්‍රතිචාරය අති උත්කෘෂ්ටයි. සැබවින්ම ගැලවීමේ ඉතිහාසයේ පුරාම දෙවියන් වහන්සේ මනුෂ්‍යයා සතු නිදහස් කැමැත්තට කිසිදාක අත තිබ්බේ නැහැ. මනුෂ්‍යයාට දුන්නු ඒ නිදහස් කැමැත්ත ඉදිරිපිට මනුෂ්‍යයාගේ ප්‍රතිචාරය උන්වහන්සේ බලාගෙන හිටියා. මේ ගැලවීමේ කතන්දරේ, ගැලවීමේ ඉතිහාසය තුළ අවසානයේදී දේව අම්මා එතුමියගේ ජීවිතය, එතුමියගේ කුස දෙවි පියාණන්ගේ පුත්‍රයාණන් වෙනුවෙන් ඉඩ දෙන්නට එතුමියගේ එහෙයියාව ඉදිරිපිට සැබවින්ම ස්වර්ග රාජ්‍ය ඒ මහා ආනන්දයෙන් ඉපිල යන්නට ඇති එතුමියගේ මනුෂ්‍ය දියණියක ලෙස ස්වර්ගයට දුන්නු ඒ එහෙයි කීම, අවනත භාවය අපට පෙනෙනවා. හුදෙක් එය මනුෂ්‍ය පුත්‍රයන්ට උපත ලබා දීමට පමණක් සීමා වුණේ නැහැ. එතුමියගේ ඒ ප්‍රතිචාරය ක්‍රිස්තුස් වහන්සේ පිළිසිඳ ගැනීම, ඉන් අනතුරුව සංගණනය සඳහා යන ගමන අති දුෂ්කර වූ ගමනක්. ඒ ගමන තුළදී මේ කිරිකැටි බිලිඳා
උපදිනවා. උපදිනට තැනක් නැහැ. ගව ලෙනක බිහි කරනවා. ඉන් අනතුරුව හෙරෝද් රජුරු මේ දරුවා මරන්නට සොයනවා. මේ මිසරයට පලා යාම. මේ ආකාරයෙන් ගත්තාම එකකට එකක් නොදෙවිනි අභියෝගයන්. ඉන් අනතුරුව නැවතත් බෙත්ලෙහෙමට පැමිණෙනවා. ඒ අතරතුර අපි දකිනවා වයස අවුරුදු 12 දී යුසේතුමත් එතුමිය මේ අවුරුදු 12 පුතණුන් ජෙරුසලම් දේව මාලිගාවට මේ යන ගමන ඇතුළේදී එතුමියට මුහුණ දෙන්න වෙන අත්දැකීම කඩුවකින් අනිනු ලැබුවා මෙන් මේ සියල්ල මැද එකකට එකක් නොදෙවිනි අභියෝග. ඉන්නතුරුව යුසේතුමන්ගේ ස්වර්ගස්ත වීම. අවසානයේදී මේ අම්මත් පුතත් තනි වෙනවා. අවුරුදු 30 දී මේ පුත්‍රයාණන් තමන්ගේ තරුණ පුතා දේව රාජ්‍ය වෙනුවෙන් එළියට බහිනවා. වසර 3ක කාලය තුල මේ අම්මට මුහුණ දෙන වෙන අභියෝග අවසානයේදී කුරුස පාමුල ඉනුදු නොනවති අවසානයේදී තමන්ගේ පුතණුවන්ගේ නිසල දේහය දරා ගන්නට මනුෂ්‍ය දිනියක ලෙස එදා මංගලම් කීමේදී දුන්නු පොරොන්දුව ඉස්පිල්ලක් පාපිල්ලකුදු නොතකා කඩ නොකොට කිලිටි නොකොට මේ ප්‍රතිචාරය මොනතරම් උත්කෘෂ්ටද. අවසානයේදී විශ්වාසිකේ ස්වර්ගාරෝහණ. ඉන් අනතුරුව විසිර ගිය මේ සංඝය පිරිමින් ජේසුගේ ශ්‍රාවකයන් විසිරලා ගිහිල්ලා ඔවුන් තම තමන්ගේ සුපුරුදු වෘත්තීන් වලට ගිහිල්ලා ජීවිතේ කඩාවැටීම් කලකිරීම මැද විසිරුණු මේ සංඝය නැවතත් එකතු කරපු අම්මා. ඊට පැහැදිලි විශ්වාසිකේ ස්වර්ගාරෝපණයෙන් පසු මේ විශ්වාසවන්ත ප්‍රතිචාරය එතුමිය දේව තාත්තා ඉදිරිපිට දක්වපු ඒ අලංකාර වූ උත්කෘෂ්ට වූ අත්දැකීම. එතුමිය තමන්ගේ ජීවිතය තුළ අනාදියේ පටන් ගලාගෙන ආපු දේව සැලසුමට ඉඩ දුන්න මුළු මනින්ම කිසිදු පාපයකින් තොරව නිර්මල වූ තැනැත්තිය දේව අම්මා. එනිසාමයි නමවන පියුස් ශුද්ධෝත්තම පියතුමන් වර්ෂ 1854 දී භාග්‍යවන්ත මෑණියන්ගේ නිර්දෝෂ පිළිසිඳීම එතුමිය උපන් මොහොතේ පටන් එතුමියගේ පිළිසිඳීම එතුමියගේ ජීවිතේ නිකැලල් බව නිර්දෝෂී බව පාප කිලුටක් නොමැතිව එතුමිය ගත කළේ ජීවිතය පිළිබඳව සත්‍යතාවයන් සුදු සභාවට ගෙනහැර දැක්වුවේ. එනිසාම අපට පෙනෙනවා භාග්‍යවන්ත මෑණියන්ගේ පිළිසිඳීමේ පටන් මේ නිර්මලත්වයට එතුමිය දැක්වූ ප්‍රතිචාරය. එනිසාම එතුමිය නිර්මල මනාලියක් බවට පත් වෙනවා. නිතරගෙන්ම නිසැකයෙන්ම අති මහත් වූ ස්වර්ගීක සැලසුම අරඹයා එතුමියගේ නිර්මලත්වය සුදු සභාවට ආලෝකයක් වුණා. දෙවියන් වහන්සේ එතුමිය සමග ඇති කරගත්ත ඒ බැඳීමට ඒ පොරොන්දුවට එතුමිය දැක්වූ ඒ පක්ෂපාතීත්වය ඒ පොරොන්දුව ඉටු කරන්නට මේ නව ඒව ක්‍රියා කරපු ආකාරය මේ නිර්මල මනාලිය ක්‍රියා කරපු ආකාරය ඉතා පැහැදිලි. එනිසා එතුමිය සැබවින්ම සුදු සභාවේ මාතාවන් හැටියට දේව අම්මා සුදු සභාවේ මාතාව බවට පත් වෙනවා. සුදු පාවුලතුමා ගෙනහැර දක්වනවා ක්‍රිස්තුස් වහන්සේගේ මනාලිය සුදු සභාව බවයි. ඒ වගේමයි එතුමිය දේව තාත්තට දැක්වූ ප්‍රතිචාරය ඒ පක්ෂපාතී පොරොන්දුව ඉදිරිපිට එතුමිය නිර්මල මනාලියක් බවට පත් වුණා. ක්‍රිස්තු වර්ෂ 1964 දී 6 වන පාවුලු සුදුත්ව පියතුමන් දේව මෑණියන්ව මේ භාග්‍යවන්ත අම්මව සුදු සභාවට ගෙනහැර දක්වනවා සභාවේ මාතාව හැටියට. සුදු සභාව කියන්නේම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. පාවුලතුමාගේ අත්දැකීම මේ සභාවේ මේ ශරීරයේ හිස ක්‍රිස්තුස් වහන්සේ නම් ක්‍රිස්තුස් වහන්සේගේ මෑණියෝ මේ සභාවට මාතාවක් නම් ඉතා පැහැදිලි කුරුස ගසේදී ඒ ශ්‍රාවකයා ඉදිරිපිට
ස්ත්‍රිය මෙන්න ඔබේ පුත්‍රයා. දේව අම්මා අපට පවරා දෙනවා. ඒ මාතෘත්වය මුළු සභාවටම සංඝයටම අත්දකින්නට ක්‍රිස්තුස් වහන්සේ ඉඩ හසර වෙන් කරනවා. ඒ නිසාමයි ශුද්ධ වූ සභාවෙම අධ්‍යාත්මික මාතාවන් ලෙසින් මේ භාග්‍යවන්ත මෑණියන්ව දෙවෙනි ජුවාන් පාවුලු සුදෝත්තම පියතුමන් විශ්ව ලේඛනය හරහා ගැලවුම් කාර්යයන්ගේ මාතාව ලෙසින් මේ විශ්ව ලේඛනය හරහා සභාවට ගෙන හැර දක්වන්නේ එතුමියගේ මාතෘත්වය සභාව සංඝය මෙහෙවන එතුමියගේ අධ්‍යාත්මික මාතෘත්වය පිළිබඳව. කුරුසිය පාමුල බිහි වුණු ඒ සංඝය ඒ භයානක ත්‍රාසජනක අත්දැකීම අරඹයත් එතුමිය ස්වර්ග රාජ්‍යයට දේවතාත්තට දුන් පොරොන්දු ඉදිරිපිට ඒ අභියෝග ඉදිරිපිට නිර්භීතව ඒ පොරොන්දුවට පක්ෂපාතීව කුරුස පාමුල තුල මේ ශුද්ධාත්ම වැගිරීම අත්දකින්නටත් ඒ වැගිරීම සංඝය කරා රැගෙන යමින් පෙන්තකෝස්තේට මේ ජනතාව විසිරුණු සංඝය ඒකරාශී කරන්නට එතුමිය ක්‍රියා කරපු ආකාරය අති මහත් අති උදාරතරයි. ඒ නිසාමයි ශුද්ධ සභාවේ උපන් දිනය ශුද්ධ සභාවේ ආරම්භය එදා සේනාකුරු ශාලාව තුළ මේ නව සංඝය බිහිවන දවසේදී ප්‍රසව වේදනාවෙන් මේ මුල් කිතුණු අත්දැකීම ලබන්නට ශුද්ධාත්ම හුස්මෙන් බිහිවුණු මේ මහා පෙන්තකෝස්ත අත්දැකීම ඉදිරිපිට සංඝය ප්‍රසූත වෙන පැයේදී එතුමිය ඒ ජනතාව සමග ඒ සංඝය සමග මේ ශුද්ධ සභාවේ අම්මා මෑණියන් ලෙසින් තමන්ගේ දූත මෙහෙවරට සාක්ෂිකාරියක් වුණා. අප දෙසට මොහොතක් හැරලා බැලුවොත් පැහැදිලිව අප උන්වහන්සේ කැඳවා තිබෙන්නේ බුද්ධි ගෝචර වීම අභිබවා ශුද්ධාත්ම ගෝචර වන ජනතාවක් ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඉගෙන ගන්නට ශුද්ධාත්මයන් වහන්සේගේ රිද්මයට ගමන් කරන්නට දේව අම්මව එතුමියගේ ජීවිතය අද අපිට ගෙනහැර දක්වනවා. එතුමිය අපට ශුද්ධාත්මයන් වහන්සේ පෙන්වනවා. දේව සැලැස්ම ඉදිරිපිට ඒ පොරොන්දුව ඉටු කළ දියණිය මාතාව ලෙසින් එතුමිය වාගේ වන්නට එතුමියගේ අත්දැකීමට ගමන් කරන්නට අපලත් කැඳවීම පොරොන්දු ඉදිරිපිට ඒ ගිවිසුමට සාක්ෂි දරන්නට අපට හැකි වෙලා තිබෙනවද? පැහැදිලිවම ශුද්ධ සභාවේ අම්මා නොකිලිටි නොකැලැල් නිර්මල වූ මෑණියන් ප්‍රේමෙන් පූර්ණ වූ ආදර්ශමත් දේව අම්මා එතුමිය මෙන් ශුද්ධව නොකැලැල්ව ප්‍රේමෙන් පූර්ණව දේව රාජ්‍ය උදෙසා වැයවන්නට කැපවන්නට අපලත් කැඳවීමට අප දෙන ප්‍රතිචාරය පිළිබඳව අපි අවදි වෙමු. හෙට දවස මේ ශුද්ධාත්ම මංගල රාත්‍රියට සූදානම් වන 9 වන දවස. ඒ දවසට පිවිසෙන්දී අපි මුමුණමු අභ්‍යන්තරයෙන්ම හදවතින්ම අද දවස පුරා හෙට දවස පුරා අපි මුමුණමු ඔබගේ කැමැත්ත ඉටු කරන්නට මේ මොහොතේ කුමක්ද කියා අසන්නට නිතරම අසන්නට පෙළඹුව මැනවි මා දෙවි පියාණෙනි. ඔබ සැමට ජෙසුවිටයි. ලෝකය පුරා ඇති වී තිබෙන යුද ගැටුම් මුල් කරගෙන අපි ආඥා කරමු. ලෝපුරා සාමය ඇතිවෙනු සඳහා භාග්‍යවන්ත අම්මාගේ මැදිහත්කම අපි අයද සිටිමු. නමෝ මරියනි ප්‍රියපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන ජේසුස් ආශිර්වාද ලද්දාහුමය. සාන්ත මරියනි දේවමෑණියනි පාපිව් අප උදෙසා දැනුත් අපේ මරණ වේලෙහිදී යාඥා කළ මැනව. ආමෙන්. නමෝ මරියනි ප්‍රියපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන ජේසුස් ආශිර්වාද ලද්දාහුමය.
සාන්ත මරියනී දේවමෑණියනි පාපයු අප උදෙසා දැනුත් අපේ මරණ වෙලෙහිදීත් යාඥා කළ මැනව. ආමෙන්. නමෝ මරියනි ප්‍රියපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය. ස්ත්‍රීන් අතරින් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන ජේසුස් ආශිර්වාද ලත්තාහුමය. සාන්ත මරියනි දේවමෑණියනි පාපි වූ අප උදෙසා දැනුත් අපේ මරණ වෙලෙහිදීත් යාඥා කළ මැනව. ආමෙන්. පිතා පුත්‍ර ස්ප්‍රින්තු සාන්තුනම් ත්‍රිත්වයක දෙවතුමැණන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදි වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයේදීත් වේවා. ආමෙන්. නවලොව බිහි කරලන නවයාගේ පූජක පුතු පිදු සිරුර දරාගෙන ප්‍රසව වේදනා විඳිනා විලසින් පිදුම පුදාලමිනේ පුදසුන දිවිදු කැමැත්තට තම ඇදහිල්ලෙන් පුතුට සහාය වන පූජක මව අම්මේ විකුෂෝප දේව මෞනියයි කියා නොකියමි මම අම්මේ කිතුත් තානයි විශ්ව මව ඔබයි මම ඔබ අමතමි අම්මේ කිතුත් තානයි විශ්ව මව ඔබයි මම